තිසරණ සරණින් සැමසිත සුවපත් වේවා. සදහැවතුනි, ලෞතුරු අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් පෙන්වා දුන් ඒ උතුම් ධර්ම මාර්ගයේ ගමන් කිරීමට ඔබට මඟ කියා දෙන ජය ටීවී නාලිකාවේ විකාශය වන විවරණ ධර්මදේශනා මාලාවේ අද දිනයට නියමිත ධර්මදේශනාව ශ්‍රවණය කිරීමටයි පින්වන්ත ඔබ මේ සූදානම්ව සිටින්නේ. අපගේ වන්දනීය වූ ආරාධනාව පිළිගෙන ධම්සභා මණ්ඩපයට වැඩම කර සිටින අපගේ පින්වන්ත දේශකයන්න් වහන්සේ ශාසන කීර්ති ශ්‍රී විනයාචාර්ය පුහුල්වැල්ලේ සාරදාපේ පින්වන්ත ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. මෙතෙන් සිට ධර්මදේශනාව ආරම්භ කිරීමට ස්වාමින් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. සියලු දෙනාම එක්ව තෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නා ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පාදා ඉදං uppajjati ඉමස්මින් අසති ඉදන්න හෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති තී. සදා වන්දනීය පූජනීය ලෝකවාසී පින්වන්ත අපේ ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණබර පින්තුනි. ජය රූපවාහිනී නාලිකාව තුළින් විකාශනය වන විවරණ සදහම් දේශනා මාලාවේ
තවත් එක් දේශනාවක් ශ්‍රවණය කරන්නට පින්නතුන් සැදී පැහැදී සිටින අවස්ථාව. මේ විවරණ සදහම් දේශනා මාලාව තුලින් අපි විවිධ කරුණු කාරණා අරගෙන ඒ කාරණා පිළිබඳව පින්නතුනි දහම් විවරණයක් ඇති කරගන්නේ කාරණා දෙකක් පදනම් කරගෙන. එකක් තමයි පින්නතුනි ගත කරන ජීවිතය සාර්ථක කර ගැනීම. ඒක ප්‍රධානම හේතුවක්. ගත කරන ජීවිතේ නිවනක් නැතුව, සැනසීමක් නැතුව, ගත කරන ජීවිතේ නිවීමක් අත්දකින්න නැතුව, නිවීමක් අත්දකින්න හේතු වෙන විදියට පරිසරය හදාගන්න බැරුව අපිට මේ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට හේතුණු ලෝකෝත්තර ධර්මයක් වුණ, ලෝකේ ඉක්මවා ගිය ධමයක් වුණ නිවන සාක්ෂාත් කරනවා කියන එක ලෙහිසි පහසු දෙයක් නෙවෙයි. මොකද ගත කරන ජීවිතේ සාර්ථක කරගන්නවට වඩා නිවන් දකින්නව කියන එක අපහසුයි. ගත කරන ජීවිතේ සාර්ථකත්වයක් යම්කිසි ආකාරයකට ධර්මානුකූලව ගොඩනගා ගන්න බැරි නම් අර ලෝකයේ ඉක්මවා ගියපු ධර්මය හිතින් අරමුණු කරගන්නව කියන එක දවසක හරිම අපහසුයි. අන්නේ නිසා පින්නතුනි ගත කරන ජීවිතය සාර්ථක කර ගැනීම. ඒ කියන්නේ Taman සන්තෝෂෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වීම. ඒක නිවැරදි සන්තෝෂයක් වෙන්න ඕන. ඒක මේ විවරණ සදහම් දේශනා මාලාවේ ප්‍රධාන ඉලක්කයක්. ගෙවන ජීවිතේ සන්තෝෂෙන් ගෙවන මට්ටමකට ධර්මානුකූලව හිත දියුණු කිරීම. දෙවෙනි කාරණාව තමයි අන්න ඒ මත පිහිටලා ඒ සැනසෙලිදායි මානසිකත්වයේ මත පිහිටලා එතනින්දලා වඩන්න තියෙන උසස් ගුණ ධර්ම පුරුදු පුහුණු කරලා නිවන සාක්ෂාත් කිරීම තමයි දෙවෙනි කාරණාව. එතකොට අනේ සැනසෙලිදායි මානසික මට්ටම අපි ධර්මානුකූලව විග්‍රහ කරගත්තොත් අර ගත කරන ජීවිතය තුළ සැනසෙලිදායි මට්ටමකට ජීවිතේ පත් කර ගැනීම කියන්නේ සීල විසුද්ධියයි චිත්ත විසුද්ධියයි. ධර්මානුකූල පොඩ්ඩක් ඔක විසඳගත්තොත්. අන්නේ සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය මත පිහිටලා ඒ සැනසෙලිදායි ජීවිතේ මත පිහිටලා නිර්වාණය අරමුණු කරගන්නට පරිසරය හදා ගැනීම කියන්නේ එතනින් එහාට තියෙන විසුද්ධි පහ. ditthi විසුද්ධි, කාංක්ෂාත්‍රණ විසුද්ධි, මග්ගහ මග්ග ඥාන දර්ශන විසුද්ධි ආදී ඒ කාරණා ටික. එතකොට අපි දැන් මේ දවස්වල කතා බහ කරන්නේ පින්නතුනි පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳ යම්කිසි විවරණයක්. එතකොට අර යම්කිසි ආකාරයකට සැනසෙලිදායි ජීවිතයක් ගොඩනගාගෙන ඒ මත පිහිටලා අපි මෙනෙහි කළ යුතු කාරණා ටිකක් තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. සප්තවිසුද්ධි විග්‍රහය තුළ නම් කාංක්ෂාත්‍රණ විසුද්ධිය තුලයි සියලු සැක හැර ගැනීම සඳහා පටිච්චසමුප්පාදය අරගෙන අපි යෝනිසෝ මනසිකාරයෙන් දකින්න උත්සාහ කරන්නේ. එතකොට අපි ආසන්න කාලය තුල පින්නතුන්ට මතක ඇති මේ පටිච්චසමුප්පාද දහම් දේශනා මාලාවේ වරින් වර කතා බහ කළා. ගත කරන ජීවිතේ සැනසෙලිදායි වෙන්නට ගොඩාක් හේතු. අපි එක පැත්තකින් කතා කළා වචනය අපි කොච්චර සංවර කරගන්න ඕනද කියලා. අපි විශේෂයෙන්ම සිහිපත් කළා පින්නතුන්ට වචනේ සංවරය නිවන වෙනුවෙන්ම කරන්න කියලා. ඒ කියන්නේ පරුස වචනෙන් වැළකෙන හැම මොහොතකදීම හිතන්න ඕන. මේ පරුස වචන කියවෙන්නට පරිසරය ඕන තරම් සකස් වෙන්න පුළුවන්. පරුස වචන කියන කොච්චර පරිසරය සකස් වුණත් අන්නේ හැම මොහොතකම සතර දුකින් මිදීම පිණිස නිවන් දකින්න මේ හැම දුක් දෝමනස්යක්ම කෙලවර කරගන්න මම මේ වෙලාවේ පරුස වචන කියන්නේ නැතුව ඉන්නවා කියන. එන නිවන ගැන හිතලා පරුස වචනින් වැළකීම හරිම වටින කුසලයක්. අර ලෞකික දේවල් පතාගෙන අවිද්‍යාවෙන් වැහිලා සසර සැප පතාගෙන
පරුස වචනයෙන් වැළකෙනවා වගේ නෙවෙයි නිවන අරමුණු කරලා පරුස වචනයෙන් වැළකීම කියන එක. ඒක උතුම් කුසලයක් ඒක. ඒ වගේ මුසාබසක් කියන්නට අවස්ථාවක් එන තැන පරිසරය හැදෙන තැන සත්‍යවාදී වෙලා. නෑ මෙහෙම දෙයක් මගේ අතින් වුණා. ඔව් මාති මේ වරද වුණා. එහෙම නැත්නම් වෙනත් ආකාරයකට හරි සත්‍යවාදී විය යුතු තැන සත්‍යවාදී වෙන්න ඕන නිවන ගැන හිතලා. එහෙම නිවන වෙනුවෙන් අපි කැපකිරීම ගොඩක් කරන්න ඕන. නිවන වෙනුවෙන් කරන කැපවීම ටික තමයි ඔය සත්‍විසුද්ධි වල උනත් විග්‍රහ කරලා තියෙන්නේ. සීලේ පිහිටලා, සමාධියේ පිහිටලා, ඒ වගේ මේ නිවන වෙනුවෙන් කළ යුතු කැපකිරීම ටික. සසර ජීවිතේ ඕනතරම් පින්නතුනි දරුවෝ වෙනුවෙන් මේ ජීවිතේ කැපකිරීම කරලා තියෙනවා. අම්මා තාත්තා වෙනුත් මේ ජීවිතේ කැපකිරීම කරලා තියෙනවා. ඒව නවත්තන්න කියනවා නෙවෙයි. ඒ වගේම ස්වාමියා භාර්යාව සහෝදරයා සහෝදරිය වෙනුවෙන් කැපවීම කරලා තියෙනවා. සමාජය වෙනුවෙනුත් සංසාරේ සහ මේ ජීවිතේ කැපකිරීම කරලා තියෙනවා. ඒ වගේ ඕනතරම් කැපකිරීම කරලා තියෙනවා එක එක පුද්ගලයන්, කණ්ඩායම්, සමාජීය දේවල් වෙනුවෙන්. නමුත් අපි දැන් කැපකිරීම කරන්න පටන් ගන්න ඕන නේද? සමාජය වෙනුවෙන් කැප වුණත් අපි කැප වෙන්නේ නිවන ගැන හිතලා. ස්වාමීන් වහන්සේ නමක් විදියට යම් භික්ෂුන් වහන්සේ නමක් අපි හිතමු ධර්ම ප්‍රචාර කටයුතු කරනවා කියලා ඒ නිවන වෙනුවෙන් කරන්න ඕන. නිවන වෙනුවෙන් කරන සමාජ සත්කාරයක් වෙන්න ඕනේ. අන්න ඒ වගේ පින්නතුනි නිවන වෙනුවෙන්මයි පරුස වචනේ වලකින්න ඕනේ. නිවන වෙනුවෙන්මයි මුසාවසින් අයින් වෙන්න ඕනේ. නිවන වෙනුවෙන්මයිනේ නිර්වාණය අරමුණු කරගන්නමයි නිර්වාණය සාක්ෂාත් කරගන්නමයි කේලමෙන් ඉවත් වෙන්න ඕන. හොඳ සිහියෙන් වාසය කරන්න ඕනේ සඳහා. කේලමක් කියවෙනවද කියලා කියවෙන්න පුළුවන් තැන්වලදී සිහිය උපදවාගෙන මේ වෙලාවේ මම මෙයාලා බිඳන වචනේ නොකිය ඉන්නවා. අතුලාන්ත අදහස තියෙන්න ඕන මට නිවන් දකින්න ඕන. ඒ වගේ ප්‍රලාප එද බොහෝ රාගය වැඩෙන කතා, ද්වේෂය වැඩෙන කතා, මෝහය වැඩෙන කතා, දෙතිස් කතා තියෙන්නේ. අන්න ඒවෙන් 100% ගිහි කෙනෙකුට ගැලවෙන්න හරි අමාරුයි. නමුත් යම්කිසි මට්ටමකට හරි ඒ ප්‍රලාපයන්ට පරිසරය හැදෙන තැන් මගහැර හරි ඒ මගහරින හැම මොහොතකදීම අතුලාන්තයේ අදහසක් එන්න ඕනේ. නිවන වෙනුවෙනුයි මම මේ ප්‍රලාපයෙන් මගහැරලා යන්නේ. බලන්න පින්නත් අයගේ ජීවිතේ අන්න එහෙම නිවන ගැන හිතලා වචනේ සංවර කරගන්න ලක්ෂණ තියෙනවාද? මොකද මේ හැම දෙයක්ම කරන්න ඕනේ නිවන වෙනුවෙන්. නිවන් දකින්නයි. සසර දුක හවර කරගන්නයි. නේද? සියලු ශක්තියින් කැප කරන්න පින්නතුනේ නිවන වෙනුවෙන්. එහෙමට කැපවීම කරලා තමයි දවසක සෝවාන් ආදී මාර්ගෙහිත් උපදවා ගන්න පුළුවන් වෙන්නේ. කයින් වෙන්න පුළුවන් වැරදි තියෙනවා නම් නේද? ප්‍රාණඝාතය. තමන් ළඟට මදුරුවෙක් ඇවිල්ලා ඒ මදුරුව සද්දේ දාගෙන තමන්ගේ ඇඟ වටේ කරකිලා අර තමන්ට විදින්නේ නැ තැන ඒ සතාට කිසියම්ම හානියක් නොකර බැහැර කිරීම නිවන වෙනුවෙන් කරන්න ඕනේ. නිවන් දකින්න නම් මම මේ ප්‍රාණඝාතයෙන් වළකින්න ඕනේ. නේද? මේ මදුරුවා නිදහස් කිරීම නැත්නම් මදුරුවාට අබේ දානේ දීම නිවන් දකින්න හේතුන කුසලයක් වෙන්න ඕන. ඒ වෙලාවට ඒක අපි නිවන වෙනුවෙන් කැප කරන්න ඕන. අන්සතු දෙයක් හොරකම් කරන්න හිතලා හරි ඒ හොරකමේ වළකිනකොට හිතන්න ඕන නෑ මම මේ හොරකම කරන්නේ ඒක රැකියාව කරන තැනින් හරි වෙන්න පුළුවන්. මොකක් හරි ආකාරයකට එම හොරකමක් ගෙදර දොරේ දෙයක් හරි අන්සතු දෙයක් ඥාතියේගේ දෙයක් හරි බස් එකේ යද්දී වැටලා තියෙන පර්ස් එකක් හරි දුරකථනයක් හරි කෙනෙක්ගේ කනකර ආභරණයක් හරි දකින්නවත් එක්කම හොරකම් කරන්න හොරෙන් ගන්න සිත පහළ වෙනකොටම අදහසක් එන්න ඕන. හොරකම් කර සතර ගිහිල්ලා නිවන් දකින්න හම්බ වෙන්නේ නැහැ. මේ හොරකමෙන් වළකින තරමට යමට නිවන් දකින්න පරිසරය හැදෙන්නේ. එහෙනම් මම මේ හොරකමෙන් වළකිනවා නිවන වෙනුවෙන්. අනේ සුදුසු අයට ඒවා ලබා දෙන කටයුතු කරනවා. අයිතිකාරයන්ට ලබා දෙන කටයුතු කරනවා. ඒකත් නිවන වෙනුවෙන් හේතු වෙන්න ඕනේ. මේ ආසන්න කාලේ අපිට දැක ගන්න ලැබුණ පින්නතුණි එක මහත්මයෙක්ගේ මුදල් පසුම්බියක්. මුදල් පසුම්බියක් ඒ මහත්මයාගේ යම්කිසි අතපසුවීමකින් මග හැරිලා අන්තිමට මේකේ ලක්ෂ 2කට ආසන්න මුදලක් ඒකේ තිබිලා තියෙනවා.
අන්තිමට මේක එක තරුණ මහත්තයෙක් ඇහිඳලා අන්තිමට කොහොම හරි ඇඩ්‍රස් එක හොයාගෙන ගෙදරටම යතුරු පැදියකින් ඇවිල්ලා දීලා යන සිද්ධියක් නේද? ඒ ලොකු මුදලක් මේ වගේ අමාරු කාලයක නමුත් ඒ රුපියලක්වත් අඩු වෙන්න දෙන්නේ නැතුව තමන්ගෙම දැන් සමහර අය කරන්නේ දුරකථනයෙන් කතා කරලා කියනවා මේ ඔයාගේ පර්ස් එක වැටිලා මේක අරගෙන යන්න. මෙන්න ඇඩ්‍රස් එක. අපි ඉන්නේ මෙතන. එහෙමනේ ගොඩක් අය කරන්නේ. එහෙමනේ. බලන්න කැපවීම කියන්නේ හරියට තමන්ගේ දෙයක් නැති වුණාට පස්සේ ඒක හොයාගෙන යනවා වගේ නේද? නැති වෙච්ච කෙනාගේ ගෙදරටම ගිහිල්ලා ඒ අත් දෙකට මේක දෙනවා පින්නතුනේ. අත් දෙකටම දෙනවා. බලන්න කොච්චර කැපකිරීමක්ද ඒක. මේ අන්සතු දෙය ගත්තේ නැහැ විතරක් නෙවෙයි හිමිකාරයාට ලැබෙන්නත් දුර ගෙවාගෙන ගිහිල්ලා කැපවීම කළා. බුදුම මනුස්සකම් නේවා. සත්පුරුෂකම්. එතකොට බලන්න මේ අන්නේ කැපකිරීම පවානේ අන්සතු දෙය ගන්න නැහැ විතරක් නෙවෙයි අන්සතු දෙයක් දැක්ක මේක සුදුසු කෙනාටම ලැබෙන්නම සැලැස්වීම. අතටම ලැබෙන සැලැස්සුවොත්. පුදුම පිනක්. ඒක පවා කැප කරන්න ඕනේ නිවන වෙනුවෙන්. අන්න එහෙම මානසිකාරයක් හිතේ වැඩ කරනවද කියලා බලන්න. කාමිත්‍යාචාරයේ දෙන්න දැන් ඕන තරම් පරිසරේ නම් හැදෙනවා සමාජයේ. ඒකටම හරියන්න වගේ දැන් පරිසරේ හැදෙන්නේ නැහැ. විවාහ ජීවිත ගෙවන අයට. එතෙන් මේ අන්න ඒ වගේ අර සමාජ මාධ්‍යයක් ඔස්සේ හරි දුම්රියේදී හරි බස් එකේදී හරි ඔෆිස් එකේදී හරි කුමන හරි පරිසරයක් තුළ කාමිත්‍යාචාරයකට පරිසරයේ හැදෙද්දී නිවන ගැන හිතලා නිවන් දකින්න නම් මේ සෙල්ලම් කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. මේ නිවන් දකින්න නම් මම මේවාට මොනතරම් අවස්ථාව ලැබුණත් මේව මග හරින්න ඕනේ. සසර ජීවිතේ මේ වගේ පාපයන් කළා මං කොච්චර නිරේ ලෝකේ දැවිලා තැවිලා පිච්චිලා නේද? කොච්චර මෙරි උපදින්නේ නැද්ද? නෑ නේද? බලන කෙනෙක් බලපුවාවේ මේ මම බලන්නේ නෑ. එහෙමනේ බල යන්න ගිහිල්ලා තමයි පිනතන හිතවත්කම් ඇති වෙන්නේ. කටහඬ අහන්න ගිහිල්ලා තමයි හිතවත්කම් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගෙන මග හරිනවා. මග හරින්නේ නිවන වෙනුවෙන්. නේද? පුළුවන් නම් මේ වරදේ බැඳෙන්න එන කෙනාටත් තේරුම් කරලා දෙනවා ඔය පාපය කරන්න එපා කියලා. නේද? ඒක තව කුසලයක්. ඒක කරන්නේ නිවන වෙනුවෙන්. අන්න ඒ වගේ පින්නතුණි අපි ආසන දවස්වල ගොඩාක් කායික සංවරය වාචික සංවරය ගැන කතා බහ කරලා තියෙනවා. ඒ හැමදේම නිවන වෙනුවෙන්ම කරන මානසිකාරයක් ගොඩනගා ගන්න ඕන. අපි සිහිපත් කළේ ගෙදර මලක් පහනක් පූජා කළත් ඒ මලක් කඩද්දී හිතන්න ඕනේ නිවන වෙනුවෙන් මම මේ මල් කඩන්නේ. නිවන් දකින්නට හේතු වෙන කුසලයේ සම්පාදනය කරගන්නයි මල් කඩන්නේ. අනේ නිවන ගැනම හිත කරන හැමදේම කැප කරොත් පින්නතුනේ අපිට නිවන බොහෝ ඈත වෙන්නේ නැහැ. හැබැයි ඉතින් නිවන වෙනුවෙන් කරන්න ඕනේ හැමදේම කරන්නත් ඕන. නේද? මල් කඩලා බුද්ධ වන්දනා කළා විතරක් නිවන් දකින්න බෑනේ. අන්න එහෙම නිවන් දකින්න අවශ්‍ය කැපකිරීම අතර ඔන්න ප්‍රධාන කාරණාවක් තමයි අපි ඔය කතා කළ දේවල් වගේම පටිච්ච සමුප්පාදය පිළිබඳව අපි ඇති කරගන්න ප්‍රබල අවබෝධය. අවිද්‍යාව හේතුල සංස්කාර හටගන්න හැටි, සංස්කාර හේතුල විඥාන හටගන්න හැටි, විඥානයේ හේතුල නාම රූප හටගන්න හැටි, නාම රූප හේතුල සලආයතන හටගන්න හැටි, සලආයතන හේතුල ස්පර්ශය හටගන්න හැටි, ස්පර්ශය හේතුල වේදනා හටගන්න හැටි, වේදනා හේතුල තණ්හාව හටගන්න හැටි, තණ්හාව හේතුල උපාදාන හටගන්න හැටි, උපාදාන හේතුල භවය හටගන්න හැටි, භවය හේතුල ජාතිය හටගන්න හැටි, ජාතිය හේතුල ජරා මරණ ආදිය හටගන්න හැටි. අපි හොඳට මොකද කරන්න ඕන? මානසිකාර කර අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඕන මොකක් වෙනුවෙන්ද? නිවන වෙනුවෙන්. අපි දන්නවා දැන් මේ අනුලෝම සහ ප්‍රතිලෝම වශයෙන් අවිජ්ජා පත්‍ය සංඛාර ආදී වශයෙන් මේ පටිච්චසමුපාදය අපිට සජ්ජායනා කරන්නත් පුළුවන්. දැන් මේ අපි සඳහන් කළ මේ අංග ටික සජ්ජායනා කරන්න පුළුවන්. ඒතර සජ්ජායන කුසලයක් උපදිනවා. ඒක උනන් නිවන වෙනුවෙන් කරන්න ඕන. නමුත් ඒකෙන් අපිට පටිච්චසමුපාදය අවබෝධ කරගන්න බෑ. පටිච්චසමුපාදය අවබෝධ කරගන්න අපි විවිධ ක්‍රමවේද වලට මේ පටිච්චසමුපාදය ගැන සිදු කළ තියෙන විග්‍රහයන් අරගෙන
හොඳට භාවනාව තුළින් අත්දකින්න ඕන. ඉතින් අන්න ඒ වගේ පින්නතුනි පටිච්ච සමුප්පාදය විග්‍රහ කරලා තියෙනවා කාල 3ක් වශයෙන්. ඊළඟ අංග 12ක් වශයෙන් මේක හේතුඵල ධම පටිච්චසමුපාදය විග්‍රහ කරලා තියෙනවා. ඊළඟ සංදි 3ක් වශයෙන් පටිච්චසමුපාදය විග්‍රහ කරලා තියෙනවා. ඊළඟ ආකාර 20ක් වශයෙන් මේක විග්‍රහ කරලා තියෙනවා. ඊළඟ වෘත්ත 3ක් විදියට පටිච්චසමුපාදය විග්‍රහ කරලා තියෙනවා. ඊළඟ මූල 2ක් විදියට පටිච්චසමුපාදය විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේ විවිධ ආකාර වලින් මේ පටිච්චසමුපාදයේ දිහා බලමින් පටිච්ච සමුප්පාද වැඩපිළිවෙල පිළිබඳව පරිණත අවබෝධයක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල අපිට මඟ පෙන්වීමක් කරනවා. ඉතින් අද දවසේ අපි කල්පනා කළා ඔන්න ඔය අපි කාරණා කීපයක් කතා කළේ කාල 3 අංග 12 සංදි 3 මූල 2 ආදී වශයෙන්. මෙන්න මේ අතර තියනවා පින්නතුනේ වෘත 3. දැන් වෘතය කියන්නේ සාමාන්‍ය චක්‍රයනේ. අපි සාමාන්‍යව කතා කරන්නේ චක්‍රය කියද්දී ඒක රවුමක් වගේනේ. අන්න ඒ වගේ යම් කිසි ආකාරයක චක්‍රයක ආකාරයෙන් සසර ගොඩ නැගෙන හැටි. පටිච්චසමුප්පාදය තුළ විග්‍රහ කරලා තියෙනවා. අන්න මේ ඒ ගැන හැදෑරීමත් අපිට අපේ හරි පටිච්චසමුප්පාද ධර්ම පිළිබඳව තියෙන අවබෝධය පුළුල් වෙන්න හේතු වෙනවා. ඒ කියන්නේ පටිච්චසමුපාදයේ පිළිබඳ අවබෝධය කියන්නේ ප්‍රඥාවනේ. අනේ ප්‍රඥාව තව තවත් වැඩි දියුණු වෙන්න. නේද? කඩෙන් පිහියක් ගෙනාවට පස්සේ මෝහත තියෙනවා. හැබැයි ඕක අපි තවත් මෝහත් කරලා ගන්න නැද්ද? ඒතර හොඳට කැපෙනවා. අන්න ඒ වගේ අපිට මේ වෙනකොට තියෙන පටිච්චසමුපාදයේ පිළිබඳ තියෙන අවබෝධය, අවබෝධාත්මක ප්‍රඥාවනේ. කඩෙන් ගෙනාපු පිහිය වගේ. ඒකනොත් යම් කිසි මට්ටමකට කෙලස් ප්‍රහාණයක් සිද්ධ වෙනවා. හැබැයි අපිට පුළුවන් අන්න ඒ පරිසම්පාදයේ පිළිබඳ අවබෝධය තව තව මානසිකාර පවත්තලා මෙනෙහි කිරීම කරලා වැඩි දියුණු කරගන්න. අර කඩෙන් ගෙනාවු පිහිය නැවත නැවත මෝහත් කරනවා. ඒතර තව තව කෙලස් කැපෙන්න පටන් ගන්නවා. තදාංග වශයෙන් කෙලස් කැපිලා පස්සේ සමුච්ඡේද වශයෙන් කෙලස් කැපෙන්න පටන් ගන්නවා. ඉතින් අන්න ඒ නිසා අපි අද පොඩ්ඩක් මේ තියෙන දැනුම, තියෙන අවබෝධය තව ටිකක් වැඩි කරගන්න බලමු. මොකද්ද මේ වෘත 3කට නැත්නම් චක්‍ර 3කට පටිච්චසමුපාදය විග්‍රහ කරලා තියෙන කාරණාව මොකක්ද කියලා. ඒ තුලින් අපේ ප්‍රඥාව වැඩි දියුණු වෙනවා. ඒ ප්‍රඥාව අපි හැමතිස්සෙම කියනවා ගත කරන ජීවිතයේ එන ඕනම ප්‍රශ්නයකට පින්නතුනේ පුදුමාකාර පිහිටක් වෙනවා. ප්‍රඥාවෙන්මයි ගත කරන ජීවිතයේ ප්‍රශ්න විසඳන්න ඕන. මෝඩ තීරණ ගත්තොත් දුක් විඳින්න වෙනවා. මෝඩ තීරණ ගන්නේ ප්‍රඥාව නැති නිසා හෝ අඩු නිසා. එහෙනම් මේ හේතුඵල ධම් විමසීම තුලින් ගොඩනැගෙන ප්‍රඥාව නිවන් දකින්න අපට ප්‍රධාන හේතුවක් වෙන ගමන් අර මුලින් සඳහන් කළා වගේ ගෙවන ජීවිතයේ තුල අරබුද ගැටලු ඇති වෙද්දී නේද හරිම තීරණය ගන්න මේ ප්‍රඥාව උදව් වෙනවා. ඒ නිසා හැමතිස්සෙම තේරුම් ගන්න පින්නතුනේ නිවන් දකින්නට මේ හැම දෙයක්ම කරනවා. හැබැයි අතිරේක ලාභයක් විදියට ගෙවන ජීවිතයට මේකෙන් ලොකු යහපත් බලපෑමක් සිද්ධ වෙනවා. ප්‍රඥාව අවදි වීම හේතු වෙලා. පින්නතුනි දැන් මේ පටිච්චසමුප්පාද විග්‍රහය තුල නැත්තම් පටිච්චසමුප්පාද පාළිය කියලා අපි සාමාන්‍යයෙන් කියනවා. පෙළ කියලානේ. පටිච්චසමුප්පාද පෙළ. මේකේ තියෙනවා අංග 12ක්. මේ අංග 12 පින්නතුනි වෘත 3කට බෙදලා තියෙනවා. එකක් තමයි ක්ලේශ වෘතය කියන එක. ක්ලේශ වෘතය කියන එක. ඊළඟට බෙදලා තියෙනවා මේක කර්ම වෘතයට. කියන්නේ ක්ලේශ වෘතය කියන්නේ ක්ලේශ චක්‍රයනේ නේ. ක්ලේශ චක්‍රය. ඊළඟට කර්ම වෘතය කියන්නේ කර්ම චක්‍රය. ඊළඟට විපාක වෘතය කියන්නේ විපාක චක්‍රය. අන්න එහෙම මේ චක්‍ර 3කට මේක වෙන් කරලා අපට අවබෝධ කරලා දීලා තියෙනවා තථාගත බුදුරජාණන් වහන්සේ මේක නැවත ගොඩ නැගෙන චක්‍රයක් බඳු ස්වභාවයක් කියලා. මේ චක්‍රයක් බඳු ස්වභාවයක් කියලා. නැවත ගොඩ නැගෙන. සාමාන්‍යයෙන් නැවත
මතුවී එන ධර්මයන්ට වෘතය කියලා අපි කියනවානේ. නැවත නැවත මතුවී එන ධර්මයන්ට වෘත කියලා. අන්න ඒ වගේ මෙන්න මේ කාරණා තුලින් නැවත නැවත මේ කාරණා මතුවීම තුලින් සංසාර චක්‍රයක් විදියට මේක ගොඩ නැගෙන හැටි දහම තුල විස්තර කරලා තියෙනවා. දැන් මෙතන අපි කතා කළා ඒ කාරණා තුන ක්ලේශ චක්‍රය, කර්ම චක්‍රය, විපාක චක්‍රය. එතකොට මේ පටිච්චසමුපාද අංග අතර ක්ලේශ චක්‍රයට දාලා තියෙනව පින්නතුනි අවිද්‍යාවයි, තණ්හාවයි, උපාදානයයි. දැන් ඒක හරියටම හරියනේ පින්න දෙකක් බලන්න. දැන් අවිද්‍යාව කියන්නේ ක්ලේශයක්. අවිද්‍යාවේ ස්වභාවය තමයි පංච උපාදානස්කන්ධයේ දුකක් කියන එක ආවරණය කිරීම. පංච උපාදානස්කන්ධ ධර්මයේ ස්වභාවයෙන්ම තියෙන දුක්ඛ ලක්ෂණය වහගෙන ඉන්නේ අවිද්‍යාව. ඒ ක්ලේශයේ ක්‍රියාව ඒක. ඒ ක්ලේශයේ ස්වභාවය. ඊළඟට ඒ දුකට හේතු හැමතිස්සෙම වහගෙන තියෙනවා. ඒක එදිරිදා ජීවිතේ වුණත් ඔය ගොඩාක් ප්‍රශ්න අර්බුද ගැටලු ඇතුළාන්තයේ ඇති වෙද්දි මේකට හේතුව තණ්හාව කියලා ගොඩක් අයට අරමුණු වෙන්නේ නැහනේ. ඒ අවිද්‍යාවෙන් හිත වැහිලා තියෙන නිසා. දුකට හේතුව තණ්හාව කියලා සමහරට දුකට හේතුව තණ්හාව කියලා මේ අතීතයේ ඉගෙනගත්ත කෙනෙක් හරි වෙන්න පුළුවන්. පුදුමයි කියන්නේ අවිද්‍යාව කොච්චර ප්‍රබලයිද කියනවනම් අවිද්‍යාව කොච්චර හිතල බැහැගෙන තියෙනවද කියනවනම් අර අතීතයේ සියලු දුක් වලට හේතුව තණ්හාව කියලා ඉගෙනගත්ත කෙනාට සමහර අවස්ථාවල ඇතුළාන්තේ මහා දුක් පීඩා ඇති වෙද්දි මේ දුක් පීඩා වලට හේතුව තණ්හාව කියලා කියන්නේ තමන්ගේ පැත්තේ දෝෂයක් කියලාවත් අදහසක් එන්නේ නැතුව බාහිර පැත්තත් එක්ක හැපි ඉන්න පින්නතෝ නේද? දැන් යම් කිසි කෙනෙක් වටහා ගත්තොත් නේද ඇතුළාන්තයේ ගොඩ නැගෙන සියලු දුක් වලට හේතුව තණ්හාව කියලා නේද? එහෙනම් ඒක තමන්ගේ පැත්තේ ප්‍රශ්නයක් ඒක. අරයත් එක්ක පැටලිලා හරියන්නේ නැහැ. දැන් බලන්න ප්‍රිය වචන ඇසීමේ තණ්හාවක් කෙනෙකුට තියෙනවා. කාගෙන් හරි ප්‍රිය වචන, ආදරණීය වචන, ලෙන්ගතු වචන අහන්න මෙයා හරිම ආසයි. තණ්හාවක්නේ. දැන් අරයාගෙන් ප්‍රිය වචන, ලෙන්ගතු වචන, ආදරණීය වචන එන්නේ නැහැ. දැන් මෙයාට හරි තරහක් තියෙනවද නැද්ද ඒ ගැන? එතකොට ඒ තරහ කියන්නේ දුකක්. අනිත් පැත්තෙන් චිත්ත පීඩා තියෙන්න පුළුවන් නේ. එනේ දුක් වේදනාවක් එහෙම නැත්නම් තරහක් තියෙන්න පුළුවන්. එතකොට මේ දැන් මෙයා මොකද කරන්නේ? අර ලෙන්ගතු වචන කතා කරන්නේ කියලා අරයත් එක්ක වෛර පරිමහ ගන්න යනවා. ආදරෙන් කතා කරන්නේ මේ මිනිස්සයා කියලා වෛර පරිමහන්න යනවා. يعني මෙයා හිතන්නේ වරද යාගේ කියලා. ඇත්තට වරද කොතනද තියෙන්නේ? තමන්ගේ තුලාන්තේ. තමන්ගේ අතුලාන්තයේ ලෙන්ගතු වචන ඇසීමේ ප්‍රබල තණ්හාවක් තියෙනවා. ඒ තණ්හාව නිසායි අර ප්‍රිය වචන බලාපොරොත්තු වෙන්නේ. ඒ තණ්හාව නැතිනම් නේද අර කට්ටියගේ ප්‍රිය වචන ගැන අදහසක්වත් එන්නේ නැහැ. හොඳට බලන්න මේ ලෝකයේ පින්නතුනි කෝටි 800ක් විතර ඉන්න ලෝකේ මේ හැම කෙනාගෙම ප්‍රිය වචන ඉන්නේ නැහැ කියලා දුකක් තියනවද? එහෙම නැහැ. නේද? බස් එකේ යන ඕන තරම් පින්නතුනේ ඔෆිස් එකේ වැඩ කරනවා. පාරේ යනවා. ඉතින් ඔය හමු වෙන අය ප්‍රිය වචනෙන් කතා කරන්නේ නැහැ කියලා තරහක් දුකක් තියනවද? අදාළම නැහැනේ. හැබැයි බලන්න සමහර අයගේ ප්‍රිය වචන වලට තියෙන තණ්හාව නිසා සමහර අයගෙන් ප්‍රිය වචන ලබන්න හරි ආසයි. අන්නේ තණ්හාව නිසා ඒක ඇතුළාන්තයේ තියෙන දෙයක් ඒක. ඒක ඇතුළාන්ත අදහසක් සිටිවිල්ලක් ඒක. ඇතුළාන්තයේ අර කෙනෙක් කරුණු කරන උපදින තණ්හාව නිසා ප්‍රිය වචන සීමේ තණ්හාව නිසා ඒ පැත්තෙන් ඒ වෙන්නේ නැති වෙනකොට වෛර පරිමහ ගන්න, පලි ගන්න, රිද්දන්න. ඒ සමහරට අරය දන්නෙත් නෑ මෙයා පලි ගන්න හේතුව මොකද්ද කියලා. මොකද මෙයා හේතුව කියන්නේ මට මේ ඔයාගෙන් නැත්නම් ඔයාලගෙන් ප්‍රිය වචන ඕන කියලා. හේතුව කියන්නේ හේතුව කියන්නේ නැතුව අවශ්‍යතාවය කියන්නේ නැතුව ඒ දේවල් නොලැබෙනකොට පලි ගන්න අය හරියට සමාජෙ ඉන්නවා. අරය දන්නෙත් නෑ මෙයා මෙහෙම පලි ගන්නේ ඇයි කියලා. ඉතින් එතකොට මෙයා මෙහෙම පලි ගන්න වෛර පරිමහ ගන්න තැනකට වැටුනේ ඇයි? අරයාගේ ප්‍රශ්නයකට නෙමෙයි. නේද? එයාගෙන් ලැබෙන ප්‍රිය වචන පිළිබඳ තුලාන්තේ තණ්හාවක් ආසාවක් තියෙන නිසා. එහෙනම් තමන්ගේ ප්‍රශ්නයක් විතර තියෙන්නේ.
එහෙනම් තමන්ගේ ප්‍රශ්නයක් නෑ එතන තියෙන්නේ. තමන්ගේ ප්‍රශ්නෙට අනිත් අය පලි නෑ. ඉතින් අන්න ඒ වගේ පින්නතුනි මේ සියලු දුක් වලට හේතුව තණ්හාව කියලා ඕන තරම් බණ වලින් අහලා තියෙන අයත් ඔන්න ඔය වගේ පිළිතු එක දේවල් වලට සමහර අයත් එක්ක පුංචි දේවල් වලට දබර කරන්න යන්නේ ඇත්තටම යාළගේ ප්‍රශ්නයක් නෙවෙයි. තමන්ගේ අතුලාන්තයේ ඒ දේවල් වලට ඒ අයට ඒ අයගේ වචන වල තියෙන තණ්හාව. ඒ තණ්හාව නිසා හිත හැමතිස්සෙම විල්ලනවා. ඒ ප්‍රිය වචනේ දෙන්න, ඒ ආදරය දෙන්න කියලා අර හිත හැමතිස්සෙම මේ පැත්තෙන් ඉල්ලනවා. ඉතින් තණ්හාවෙන් කෑ ගහ ඉල්ලද්දී ඒව නොලැබෙනකොට ඒකට හේතුව නේද? ඒ අරුබුදයට හේතුව මගේ දෝෂයක් නැත්නම් මේ තණ්හාවේ දෝෂයක් කියලා දකින්න නැතුව මිනිස්සු හරියට ප්‍රශ්න ඇති කරගන්නවා. නේද? සියලු දුකට හේතුව තණ්හාව කියලා දන්න කට්ටිය. හැබැයි මේ ප්‍රශ්නවලදී අරුබුදවලදී මේ ඇතුළාන්තයේ ප්‍රශ්නයක් නිසායි මේ අරුබුද ගොඩ නැගුණේ කියලා තමන්ගේ පැත්තේ තණ්හාව දකින්න දක්ෂ නැයි අවිද්‍යාවෙන් වැහිලා තියෙන හිත. අවිද්‍යාවෙන් හිත හැමතිස්සෙම වහගෙන තියෙන. අන්න ඒ වගේ අවිද්‍යාව කියන්නේ දුකට හේතුව වහන ධර්මයක්. දුකට හේතුව වුණ තණ්හාව ආවරණය කරන ධර්මයක්. ඊළඟට දුකට හේතුව නැති කිරීම කියන නේද? ඒ නිරෝධ සත්‍ය ආවරණය කරනවා හැමතිස්සෙම මේ අවිද්‍යාව. ඊළඟට දුක ආවරණය කරනවා, දුකට හේතු ආවරණය කරනවා, හේතුව නැති කිරීම ආවරණය කරනවා, නැති කිරීමේ මාර්ගය ආවරණය කරනවා. නේද? ඒ කියන්නේ අර දුකට හේතුව වෙච්ච තණ්හාව නැතිකරන්න මේ ආරෂ්ඨාංග මාර්ගෙන් වඩන්න ඕන. ඉතින් ඒකද කරන්නේ. අරයාගේ පස්සේ දුවනවා පින්නතුනේ. දුක නැති කරගෙන අරයාගේ පස්සේ දුවනවා. තරුණ දූල පුතාල කරන්නේත් මොකද්ද? තමන්ට කෙනෙක් ගැන තණ්හාවක් ඇති වෙනවා. ඒ තණ්හාවෙන් බැඳුණු කෙනා වෙනස් වෙනවා. දැන් දුකයි හිතට. දැන් වරද තියෙන්නේ කාගේ පැත්තේද? තමන්ගේ පැත්තේනේ. තමන්ගේ හිතේ අයා ගැන තණ්හාවක් ඇති වුණා. ඒ තණ්හාව නිසායි දැන් එයා වෙනස් වෙනකොට දුක ඇති වෙන්නේ. එහෙනම් අපි මොකද්ද කරන්න ඕන? තණ්හාව නැති කරන්න ඕන. අන්න ඒක නැති කිරීමේ මාර්ගයක් පාවිච්චි කරන්න ඕන. මොකද්ද කරන්නේ ගොඩක් අය? ගොඩාක් තරුණ දරුවෝ කරන්නේ අර වෙනස් වෙච්ච කෙනා පස්සේම දුවනවා, අන්තිමට සතෙක් ගානට වැටෙනවා. ඒ කියන්නේ දුක නැති කරගන්න මග කියලා අරයා පස්සේ දුවන එක තමයි මේ ඒ දරුවට හිතෙන්නේ. අන්න අවිද්‍යාව. අවිද්‍යාවෙන් හැමතිස්සෙම කරන්නේ පින්නතුනි දුක නැති කරන මග නේද? දුක නැති කරන මග කියන දුක නැති කරන නිවැරදිව මග කියන ආරෂ්ඨාංගික මාර්ගය වහවහ වෙන මේ විකාර ක්‍රම වලින් දුක නැති කරගන්න පෙළඹෙනවා. අවිද්‍යාව කියන්නේ එහෙම එකක්. එතන අන්නේ අවිද්‍යාව මෙතන දාලා තියෙනවා ක්ලේශ චක්‍රයට. මේක හොඳට ගැළපිලා යන කාරණා ටිකක් පින්නතුනේ. ඊළඟට මේ ක්ලේශ චක්‍රයේ නැත්නම් ක්ලේශ වෘත්තයේ එකක් අවිද්‍යාව. ඊළඟට තණ්හාව. එද රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පහස තණ්හා. ඊළඟට ඒ තණ්හාවෙම නේද? තණ්හාව හේතුල ගොඩ නැගෙන ඊළඟ මනෝභාවයට අපි කියන උපාදානය කියලා. මේ කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. ඔය කාරණා සියල්ලම වැටෙන්නේ ක්ලේශයන්ට. මේ පටිච්චසමුපාද අංග 12 තුල අවිද්‍යාව ක්ලේශයක්, තණ්හාව ක්ලේශයක්, උපාදාන ක්ලේශයක්. එතකොට මෙන්න මේ ක්ලේශ ධර්ම ටික හේතු වෙලා ඒකේ ප්‍රතිඵලයක් විදියට බලන්න ඉතිමස්මින් සති දන් හෝති මස් උපාදායි දන් උප්පජ්ජති කියන විදියට මේ ඇති කල්ලි මෙය වේ. මෙය උපදීමෙන් මේ ප්‍රත්‍යය හට ගැනීමෙන් මේ ඵලයේ උපදී කියන ධර්මතාවය යටතේ අන්නේ අවිද්‍යාව කියන ක්ලේශය, තණ්හාව කියන ක්ලේශය, උපාදානය කියන ක්ලේශය හේතු වෙලා කර්ම වෘත්තය නැත්නම් කර්ම චක්‍රය ගොඩ නැගෙනවා. දැන් බලන්න අවිද්‍යාව නිසා අර සිද්ධියම ගමු. අවිද්‍යාව නිසා දුක නැති කිරීමේ මග විදියට ආරෂ්ඨාංගික මාර්ගය පාවිච්චි කරන්නේ නැතුව හරියට මේ ප්‍රශ්න අර්බුද ඇති කර ගන්නවානේ. බැන ගන්නවා, ගහ ගන්නවා, නේද? කෑකෝ ගහනවා, බය කරනවා, නීති දානවා.
නේද? දුක නැති කර ගැනීමේ මඟ වෙනුවෙන් ගොඩක් අය පාවිච්චි කරන්නේ අන්න වගේ ක්‍රම. බය කරනවා, කෑ ගහනවා, නීති දානවා, ගහනවා, පරුස වචනින් බයිනවා නේද? එතකොට දැන් ගොඩ නැගෙන්නේ මොනවද? කර්මද නැද්ද? අන්න බලන්න. අවිද්‍යාව කියන ක්ලේශය නිසා, ක්ලේශ චක්‍රය නිසා ඒක හේතු වෙලා ඒක ඇති කල්ලි මොකද වෙන්නේ? අන්න කර්ම ගොඩ නැගෙනවා. මේ දුක නැති කිරීමේ මඟ විදියට අරුබුදයකදී ප්‍රශ්නයකදී ආරෂ්ඨාංග මාර්ගය පාවිච්චි කරන්නේ නැතුව නේද? දැන් සමහර අය මොකද්ද කරන්නේ? තමන්ගේ ජීවිත නැති කර ගන්න හිතන්නේ නැද්ද දුක ඇති වුණාට පස්සේ? අනේ අවිද්‍යාව නිසාද නැද්ද? ඉතින් ඒ කර්මයක්ද නැද්ද ඒ තුල ගොඩ නැගෙන්නේ? කර්මයන්නේ ගොඩ නැගෙන්නේ ඒ තුල. අන්න වගේ මේ අවිද්‍යාව කියන චක්‍රය නැත්නම් කෙලේශ චක්‍රයේ හේතු වෙලා කර්ම චක්‍රය ගොඩ නැගෙනවා. අවිද්‍යාව හේතු වෙලා. දැන් අවිද්‍යාව නිසා පින්නතුනි සංසාරේ යන්න හිතන සිතුවිලි පහළ වෙන්නේ නැද්ද? සංසාරේ දුකයි කියලා අවබෝධයක් නැති නිසා සංසාරේ යන්න සිතුවිලි පහළ වෙන්නේ නැද්ද? ඒ සිතුවිල්ල කර්මයක්ද නැද්ද? චේතනාවක්ද නැද්ද? සමහර විට අවිද්‍යාව නිසා Tamanට අහිමිවෙච්ච දරුවෙක් එක්ක සසර යන්න හිතන අම්මලා තාත්තලා මේ බනහන අතරත් නැද්ද? බනහන අතරත් අවිද්‍යාව නිසා Tamanගේ මියගේ සාමියා සසරේ පතන අය නැද්ද මේ බනහන අතර? අවිද්‍යාව නිසා සංසාර දුක වැහිලා තමන්ගේ මියගේ භාර්යාව සම්බන්ධව සංසාරික ප්‍රාර්ථනා තියෙන ස්වාමිවරු මේ බණ අහන්න බැරිද? ඉන්න පුළුවන්. අවිද්‍යාව නිසා තමන් ආදරය කරපු කෙනා මැරුණා කියලා එයා සංසාරේ පතන ගතියක් ඊළඟ භවයේ හරි හම්බ වෙන්න ඕනේ. මතු සසරෙත් හම්බ වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනනේ. චේතනා පහල කරගන්නේ නැද්ද? ඉන්නවනේ. එහෙනම් බලන්න අවිද්‍යාවේ හේතු වෙලා නේද? කර්ම ගොඩ නැගෙනවද නැද්ද? තුලාන්තේ සංසාරේ පතපත කර්ම ගොඩ නැගෙනවා. එහෙනම් බලන්න මේ අවිද්‍යාව කියන ක්ලේශ චක්‍රය නිසා කර්ම චක්‍රයක් ගොඩ නැගෙනවා. ඊළඟට බලන්න තණ්හාව නිසාත් එහෙම කර්ම ගොඩ නැගින්නේ නැද්ද? දැන් රූප තණ්හාව, නේ? ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හා, ස්පර්ශ තණ්හා ඒ කියන්නේ පින්නතුනේ දැන් දුරකථනය ගන්න දුරකථනය තුලින් නැගෙන ගොඩ නැගෙන සසර හිතා ගන්න බෑ. දුරකථනය තුලින් ගොඩ නැගෙන සසර කියන්නේ දුරකථනයේ පිළිබඳ දුරකථන තණ්හාවක් තියෙනවා. ඒ කියන්නේ දුරකථනයෙන් පේන දේවල් ගැන ඇහෙන දේවල් ගැන තණ්හාවක් තියෙනවානේ. එතකොට ඒ දුරකථනයකට තණ්හාවක් තියෙනවානේ. ඒකත් කාම වස්තුවක්නේ. එතකොට මේ දුරකථනය තුලින් කොච්චර සසරක් ගොඩ නැගෙනවද? නේ දුරකථනයෙන් දකින රූප ගැන තියෙන තණ්හාව නිසා නැවත නැවත බලන්න යන්නේ නැද්ද? එතකොට ඒ තුල චේතනා ගොඩ නැගෙන්නේ නැද්ද? කර්ම හැදෙන්නේ නැද්ද? එන කර්ම හැදෙනවා කියන්නේ මොකද්ද මේ හැදෙන්න හදන්නේ? සසරනේ මේ. සසර ගොඩ නැගෙන්නේ. දුරකථනයෙන් ඇහෙන හඬවල් ගැන තණ්හාව නැද්ද? ගන්ධ රස ස්පර්ශ ගැන නේ තණ්හාව ඇති කරගන්න බැරිද දුරකථනයේ දිහා බලලා? ඒ වගේ අර දුරකථනය කියන්නේ දුරකථනයේ තුල පේන ඇහෙන දේවල් වලට තණ්හාවල් ඇති වෙනවා කියන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පහස තණ්හා, ධම්ම තණ්හා ආදී. සසර කොට නැගෙන්නේ. කෙනෙකුට ඒ සිහිය දකින්න ඇති කරගන්න පුළුවන් නම් හරිය වටිනවා. දුරකථනයෙන් සසර ගොඩ නැගෙනවා. ත්‍රිසන් ලෝකේ ගොඩ නැගෙනවා. නිරේ ලෝකය ගොඩ නැගෙනවා. പ്രേත ලෝකය ගොඩ නැගෙනවා. අසුරපාය ගොඩ නැගෙනවා. ඒ වගේ හරි බරපතල උපකරණයක් ඕක. ඉතින් අර තමන්ගේ රැකියාවේ දියුණුවට අධ්‍යයන කටයුතු වල අධ්‍යාපනයේ දියුණුවට එහෙම නැත්නම් ආධ්‍යාත්මික දියුණුවට ධර්ම ප්‍රචාරය කරන්න ඒ වගේ දෙයකට ඕක භාවිතා කළොත් අන්න ඒක මේ විශේෂයෙන්ම ධර්මය සඳහා භාවිතා කළොත් ගොඩනැගිච්ච සසර කඩා බිඳ දමන්න උදව් වෙනවා. හැබැයි අර රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පහස තණ්හා, ධම්ම තණ්හාවට සාධාරණයක් කරගන්න ඕක පාවිච්චි කළොත් සතර පාය ගොඩනැගෙන්නේ. ඒක කියන්න මොන කාරණාවක්. ඒ නිසා දුරකථනය දකිද්දී සසර ගොඩනැගෙන්න පුළුවන් කියලා සිහියක් උපදිනවා නම් හොඳ සම්වරයක් ඇති කරගන්න පුළුවන්. ඒ වගේ තණ්හාව හේතු වෙලා පින්නතුනේ කර්ම හැදෙනවා.
ඒ කියන්නේ තණ්හාව කියන ක්ලේශ චක්‍රයේ හේතු වෙලා කර්ම චක්‍රය ගොඩ නැගෙනවා. ඒක හරියම සාධාරණයි. ඒක මේ බණින් විතරක් නෙවෙයි අතීතයේ අහපු දහම් දේශනාවලිනුත් පින්නතුන් තේරුම් අරන් අවබෝධ කරන් තියෙන එක. ඊළඟට උපාදානය. ඒකත් බරපතල ක්ලේශයක්නේ. දැන් උපාදානය කියන්නේ කාම උපාදානය. එන අත්හැර ගන්න බැරි විදිහටනේ කිඹුලෙකුට හරියට ගොදුරක් අහුණා වගේ අර තණ්හාවෙන් අරමුණු වෙන රූපය ගොදුරු කරගන්න ගතියනේ අත් නොහරින විදියට උපාදානය කියලා කියනවා. ඒකට කාම උපාදානය කියනවා. ඉතින් කර්ම ගොඩ නැගෙනවද නැද්ද? ඊළඟට දිට්ඨි උපාදානය. අර කිඹුලකට අහුවෙච්ච ගොදුරක් වගේනේ. කිඹුලකට ගොදුරක් අහුණාට පස්සේ ලේසි අතහරින්නේ නැහනේ. අන්න ඒ වගේ අර එක එක දෘෂ්ටි නේ මිත්‍යා දෘෂ්ටි. උපාදානෙ වුණාට පස්සේ සමහර එහෙම දිට්ඨි උපාදාන තියෙන බුදුරජාණන් වහන්සේලටවත් ප්‍රහාණය වෙන විදියට මඟ පෙන්වන්න අමාරුයි. එච්චර බුද්ධ කාලෙත් හිටියම බොහෝ වැරදි දෘෂ්ටි තියන අය බුදුරජාණන් වහන්සේ හමුවේදීවත් ඒවා ඒ ග්‍රහණයෙන් ගැලවෙන්න බැරි වුණා. ඒ වගේ බරපතල දෘෂ්ටි තියෙනවා. ඊළඟට අත්වාද උපාදාන පංච උපාදානස්කන්ධ ධර්මයේ ආත්මයක් ඇත කියන අදහසේ අත් නොහරන විදියට ඒ අදහසට උපාදාන වෙලා ඉන්නවා. ආත්මීය හැඟීමට උපාදාන වෙලා ඉන්නවා. ඉතින් කර්ම ගොඩ නැගෙනවනේ මේ මත. සාමාන්‍යයෙන් ආත්මීය දෘෂ්ටිය කියන්නේ අපාය බීජය කියලාමයි කියන්නේ. يعني අපාගත වෙන පෞසිද්ධ වෙන ප්‍රබල හේතුවක් මේ ආත්මීය හැඟීම. පිටස්තර අම්ම කෙනෙක්ට පරුස වචනෙන් බැන්නොත් නේද? සද්ද බද්ද නැහැ. මගේ කියන අම්මට පරුස වචනෙන් කවුරු බැන්නොත් මොකද කරන්නේ? මරා ගන්න යනවද නැද්ද? බලන්න ආත්මීය වශයෙන් දැනෙන කෙනෙක් නේ මම මගේ කියලා දැනෙන කෙනෙකුට හානියක් නින්දාවක් ලැබෙන තැන නේද? මං ඔහේ මරණව කියන තැනටම මිනිස්සුපත් වෙනවානේ. ආත්මීය හැඟීමට දින උපාදානය නිසා ඒ අත්වාද උපාදානය නිසා මිනිස්සු හරියට කර්ම රැස් කරගන්නවා. අපාය බීජයක් ඒක. ඊළඟට සීලබ්බත උපාදාන. ඒ කියන්නේ අර විමුක්තිය ලැබෙයි කියලා වැරදි වෘත වැරදි සීලාදී සීල වෘත වලින්නේ සීල වෘත වලින් සසර ගොඩන ගන්න හේතු වෙන කර්ම රැස් වෙනවා. දැන් අර බුදුරජාණන් වහන්සේ කාලේ හිටියේ දැන් අර හරකෙක් වගේ ජීවත් වෙනවා. ඒ වෘතේ සමාදම් වෙලා. බල්ලෙක් වගේ ජීවත් වෙනවා. මේ බල්ලා වගේ යනවා, බල්ලා වගේ කනවා නේද? ඒ වගේ බල්ලා වගේ බුදියනවා. ඒ වෘතය يعني ඒක අර අත්වාද මේ සීලබ්බත උපාදාන කියන ක්ලේශය. එතකොට ඒක නිසා මොකද වෙන්නේ? එයා බලු වෙල උපදින්න හේතු වෙන කර්ම රැස් වෙනවා. හරකෙක් වගේ ජීවත් වෙනවා හරක් වෙල උපදින්න හේතු වෙන කර්ම රැස් වෙනවා. එහෙනම් බලන්න පින්නතුනි මේ පටිච්චසමුපාද අංග 12 අංග 3ක් වෙන් කරලා තියෙනවා අවිද්‍යා තණ්හා උපාදාන කියලා. ඒ කාරණා තුන ක්ලේශ චක්‍රයට තමයි අයිති. ඒ ක්ලේශ චක්‍රයේ හේතු වෙලා නැත්නම් ක්ලේශ වෘත්තයේ හේතු වෙලා මොකද වෙන්නේ? කර්ම සකස් වෙන්නට හේතු වෙනවා. ඒ කියන්නේ කර්ම වෘත්තය. ඒ කියන්නේ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනින්ජාභි නේද? එතකොට ඒ කර්ම වෘත්තයට දාලා තියෙනවා අංග 12න් සංස්කාර සහ අතන භවය තුල කතා කරන කර්ම භවය කියන කාරණාව. නේද? අපි කතා කළා ක්ලේශ චක්‍රයේ තුල අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, උපාදානය නිසා මෙන්න මේ ක්ලේශ ධර්ම ටික නිසා මොකද වෙන්නේ? සංස්කාර ගොඩ නැගෙනවා. නේ? පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනින්ජාභි. ඊළඟට ඒ කියන්නේ සංස්කාර කියන අවිද්‍යාවේ හේතු වල හටගන්න සංස්කාර කියන අංගය කර්ම චක්‍රයට දාලා තියෙනවා. ඊළඟට අතන භවපච්චයා ජාති කියද්දී එතන භවයේදී තියෙනවා කර්ම භවය සහ උප්පත්ති භවය කියලා දෙකක්. එතනින් කර්ම භවය අරගෙන මෙන්න මේ කර්ම වෘත්තයට දාලා තියෙනවා. එතකොට ක්ලේශ වෘත්තයට අයිති අවිද්‍යා තණ්හා උපාදාන. ඊළඟට ඒක හේතු වෙලා
කර්ම සකස් වෙන මේකට දානවා සංස්කාර සහ කර්ම භවය කියන එක අංග දෙක. ඊළඟට මෙන්න මේ සංස්කාර කියන කර්ම භවය කියන මේ කර්ම වෘතය නිසා විපාක වෘතය නැත්නම් විපාක චක්‍රය මොකද්ද? සංස්කාරපච්චය විඥාන. ඊළඟට කර්ම භවයේ හේතු වෙලා ජාතිය. අන්න බලන්න එතකොට විඥානයේ ඉඳලා විඥාණය නාම රූප සලආයතන ස්පර්ශය වේදනාව ඊළඟට උප්පත්ති භවය ජාතිය ජරාව මරණය අන්නේ සියල්ලම දාලා තියෙනවා විපාක වෘතයට නේද? ඊළඟට අන්නේ විපාක වෘතයේ ගොඩ නැගෙද්දි විපාක චක්‍රයේ ගොඩ නැගෙද්දි ඒක තුල නැවත නැවත මොකද වෙන්නේ? දැන් මේ අපි මේ අත්දකින්නේ ඒ විපාක වෘතය. නේ විපාක චක්‍රය නෙමෙයි අත්දකින්නේ. ඒ කියන්නේ පෙර සංස්කාර හේතු වෙලා නේ දැන් නාම රූප පහළ වෙලා විඥාන පහළ වෙලා නාම රූප පහළ වෙලා සලආයතන පහළ වෙලා. එතකොට බලන්න මේ තුල මොකද වෙන්නේ? නැවත නැවත ක්ලේශ චක්‍රය ගොඩ නැගෙන ගන්නවා. දැන් මේ අපි ගෙවන ජීවිතය තුල ආපු අවිද්‍යාව ගොඩ නැගෙන්නේ නැද්ද? තණ්හාව ගොඩ නැගෙන්නේ නැද්ද? උපාදාන ගොඩ නැගෙන්නේ නැද්ද? එන ආපු ක්ලේශ චක්‍රය ගොඩ නැගෙන ගන්නවා. ඒ ක්ලේශ චක්‍රයේ හේතු වෙලා නැවත කර්ම චක්‍රය කියන්නේ සංස්කාර සහ කර්ම භවය ගොඩ නැගෙන ගන්නවා. ඒක හේතු වෙලා මොකද වෙන්නේ? විපාක චක්‍රය. නැවත සංස්කාරපච්චය විඥාන. නැවත උපදින්න හේතු වෙනවා. එතකොට මෙන්න මේ වැඩපිළිවෙල පින්නතුනි නැවත 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 වෙන නිසා මේක නිකන් චක්‍රයක් වගේ. ඒ නිසා කියනවා ක්ලේශ චක්‍රය, කර්ම චක්‍රය, විපාක චක්‍රය කියලා. ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනි ඔය පටිච්චසමුප්පාදය අවබෝධ කර ගැනීමේදී මේ පටිච්චසමුප්පාදයේ දිහා බැලිය යුතු ආකාර අතර ඔන්න එකක් තමයි පින්නතුනි වෘත තුන නැත්නම් චක්‍ර තුනක් විදියට මේ සසර ගොඩ නැගෙන හැටි ක්ලේශ කර්ම විපාක විදියට නේ මේ සසර ගොඩ නැගෙන හැටි අපි බලන්න හොඳට යෝනිසෝ මනසිකාරයෙන් වටහා ගැනීම අපට පටිච්චසමුප්පාදය ගැන තියෙන අවබෝධය පුළුල් වෙන්නට පැහැදිලිවම උදව්වක් වෙනවා. ඉතින් මේ කතා කරන ක්ලේශ වෘත්තය, ක්ලේශ චක්‍රය, කර්ම චක්‍රය, විපාක චක්‍රය තුල තියෙන්නේ නේද? ඉතිමස්මින් සති ඉදන් හෝති මස්සුප්පාදා ඉදන් උප්පච්චති. නේද? කියන්නේ ක්ලේශ චක්‍රය හේතු වෙලයි කර්ම චක්‍රය ගොඩ නැගෙන්නේ. කර්ම චක්‍රය හේතු වෙලයි විපාක චක්‍රය ගොඩ නැගෙන්නේ. විපාක චක්‍රය ඇති කල්හි නැවත ක්ලේශ චක්‍රය ඇති වෙනවා. ක්ලේශ චක්‍රය ඇති කල්හි නැවත කර්ම චක්‍රය සකස් වෙනවා. කර්ම චක්‍රය ඇති කල්හි නැවත විපාක චක්‍රය. ඉති ඉමස්මින් අසති දන්න හෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුද්ධති. එහෙනම් යම් කිසි කෙනෙක් අවිද්‍යාව, තණ්හා, උපාදාන නිරුද්ධ කළොත් නේද? ඒව නැතිනම් මොකද වෙන්නේ? කර්ම චක්‍රයක් ගොඩ නැගෙන්නේ නැහැ. කර්ම චක්‍රයක් ගොඩ නැගෙන්නේ නැත්නම් විපාක චක්‍රය ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් යාගේ සසර ගමන නතර වෙනවා. රහතන් වහන්සේ කියන්නේ අන්නේ දේ කරගත්ත උත්තමයන් වහන්සේ. රහතන් වහන්සේ ක්ලේශ චක්‍රයේ සිඳ දැමුවා. ඒ නිසා කර්ම චක්‍රය නැති වුණා. කර්ම චක්‍රය නැති වුණා කියන විපාක චක්‍රයක් නැහැ. ඒ නිසා පිළිතුර හැම දිනාටම නිවීම පිණිසම මේ ධර්ම ශ්‍රවණමේ කුසලයක් නිවෙන්නටම හේතු වෙන උතුම් කුසලයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. සාදු සාදු සාදු. පුරා හෝරාවකට පමණ ආසන්න කාලයක් අප කෙරෙහි ඉමහත් අනුකම්පාවකින් යුක්තව මේ ධර්මදේශනාව පැවැත් වූ ශාසන කීර්ති ශ්‍රී විනයාචාර්ය පුහුල්වැල්ලේ සාරද අපේ පින්වන්ත ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා.
ස්වාමින් වහන්සේ සිදු කරන මේ උදාර වූ ජාතික ශාසනික මෙහෙවර ඉදිරියටත් සිදු කරගෙන යාමට ස්වාමින් වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවායි අපි සාදුනාදදී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පින්නතුනි, අද දින විකාශය වූ මෙම ධර්මදේශනාව ඇතුළු ජය TV නාලිකාවේ විකාශය වන සියලුම ධර්මදේශනා ජය TV YouTube නාලිකාවට පිවිසීම මගින් ඔබට නැවත වතාවක් නැරඹීමේ අවස්ථාව උදා වී තිබෙනවා. එසේම ඔබටත් හැකියාව තිබෙනවා මේ උතුම් වූ ධර්ම දානයේ කොටස්කරුවෙකු වන්නට. ජය TV නාලිකාවේ විකාශය වන ධර්මදේශනාවන්හි විකාශන දායකත්වයන් සඳහා විමසන්න ජය TV ප්‍රධාන කාර්යාලය 0111 711 0712 0111 711 0712. එසේනම් මේ ශ්‍රවණය කළා වූ උතුම් ධර්මයේ ආලෝකයෙන් ඔබගේ ජීවිත ආලෝකමත් වේවා යන ප්‍රාර්ථනාවෙන් අද දිනයට નિયમિત ධර්මදේශනාව නිමා කිරීමටයි අප මේ සූදානම් වන්නේ. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.